යාළුවනේ අද අපි කතා කරන්නේ ලෝකයේ ජනප්‍රියම පයිරට් ඇඩ්වෙන්චර් ගේම් එකක් වන Sea of Thieves ගැනයි. මෙම ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ රෙය සමාගම. ප්ලේයර් කෙනෙක් විදියට ඔයා පයිරට් කෙනෙක් වෙලා විශාල මුහුදක් පුරා ගමන් කරනවා. ට්‍රෙෂර් හොයන්න, ස්කෙලිටන් ආමි එක්ක සටන් කරන්න, ගෝස්ට් ශිප්ස් වලට මුහුණ දෙන්න සහ වෙනත් ප්ලේයර්ස්ලාගේ ශිප්ස් වලටත් ඇටැක් කරන්න පුළුවන්. ඇන්කර් ගේම් එකේ ලොකුම විශේෂත්වය තමයි ක්‍රූ එකක් එක්ක එකට වැඩ කරන්න ඕන වීම. එක්කෙනෙක් ශිප් එක පදවද්දි තව කෙනෙක් සේල් පාලනය කරනවා, තවත් කෙනෙක් කැනන් වලින් වෙඩි තියනවා. ලස්සන ඕෂන් ග්‍රැෆික්ස්, ඩයිනැමික් වෙදර් සහ එපික් නේවල් බැටල්ස් නිසා Sea of Thieves අදටත් ලක්ෂ ගණනක් ප්ලේයර්ස්ලා ගහනවා. ට්‍රෙජර් එකක් හොයාගෙන ආපහු එනකන් වෙන පයිරට්ස්ලාගෙන් බේරෙන්නත් ඕනි. ඒ නිසා හැම වොයේජ් එකක්ම ඇඩ්වෙන්චර් එකක්. Sea of Thieves එකේ හොයාගන්න අමාරුම දේවල් 5ක්. 1. Shrouded Ghost Megalodon. Sea of Thieves ඉතිහාසයේ දුර්ලභම දේ කියලා හඳුන්වන්නේ මේ සුදු පාට මෙගලොඩන් එක. අවුරුදු ගණනක් ගහන ප්ලේයර්ස්ලාත් මේක දැකලා නැති වෙලාවල් තියෙනවා. 2. Box of Wondrous Secrets. Sea of Thieves Devil's Road ප්‍රදේශයේ ඉතාමත් කලාතුරකින් ස්පෝන් වෙන ලොකු වටිනාකමක් තියෙන ට්‍රෙෂර් එකක්. 3. Ancient Skeleton. මේ ස්කෙලිටන් එක මරපු ගමන් ඒන්ෂන්ට් කොයින්ස් ලැබෙනවා. ඒත් ස්පෝන් වෙන්නේ ඉතාම කලාතුරකින්. 4. Chest of Fortune. ගේම් එකේ වටිනාම ට්‍රෙෂර් එකක්. Fort of Fortune events වලින් පමණක් හොයාගන්න පුළුවන්. 5. Rare Commendations and Curses. Gold Curse, Ghost Curse වගේ ස්පෙෂල් curses ලබා ගන්න දිගු මිෂන් සහ ටෝල් ටේල්ස් ගොඩක් කම්ප්ලීට් කරන්න ඕනේ. Sea of Thieves ගහලා තියෙනවනම් කමෙන්ට් එකකින් කියන්න. සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. The Sea of Thieves, eh? Whatever they've told you, it's not true. Unless it's flattering. In which case, it's all true, but they left out the best bit.